තාක්ෂණික කණ්ඩායම විදිහට අපිට පරිණාමකාරී කරනවා අපිට තිබුණාදිකාරී අපිට උත්සවයේ දවසේ දවසට කලින් අපිට තිබුණු මූලික රාජකාරිය තමයි Facebook page එක හදන්න සහ ඒකවල මේකවල ලෙටර් ආර්ට් වර්ක්ස් ඉතිරි ගන්න. ඒ ආර්ට් වර්ක්ස් එක හදන එකේදී අපි ඒ අදාළ ડોකියුමන්ටේෂන් ටීම් එකට ඒක පාස් දුන්නාන් පස්සේ Facebook එක හදලා ඒකේ වල ෆ්ලයර්ස් ටික ඒ වල ආර්ට් වර්ක්ස් ටික ඇතුළේ පස්සේ දවස් ගානේ Facebook එක අප්ඩේට් කරන රාජකාරිය අපිට තිබුණා. ඒ ඒක දිගට සාමාන්‍ය සති තුනක් විතර කාලයක් එක දිගට Facebook එක අප්ඩේට් කරන එක අපේ ඒ අතරතුර අපේ ප්‍රොමෝෂන් ටීම් එකේ ගිහිල්ලා කරන ප්‍රෝග්‍රෑම්ස් වල විෂුවල්ස් අප්ඩේට් කරන එක ඒක දිගට සිද්ධ කරා. ඒ සිද්ධ කරගෙන යනකොට ඊළඟට ප්‍රතිපල කාරණා තමයි අපේ මූලික අපේ කණ්ඩායම ගිහිල්ලා අපි විසිට් එකක් කරන අවස්ථාවේ තිබුණා පාසලේ තියෙන උත්සව හෝල් එක ගැන. හෝල් එකේ තියෙන ඉක්විප්මන්ට්ස් මොනවාද අපේ දේශ උත්සවයට අවශ්‍ය ඉක්විප්මන්ට්ස් මොනවාද බාහිරින් අපි අපේ අගට ඉක්විප්මන්ට්ස් මොනවාද කියන එක තමයි. ඒක ගැන අපේ එක සහෝදරයෙක් කලින් සතියක විතර කලින් පාසල විසිට් කරලා ඒ අවශ්‍ය ඉක්විප්මන්ට්ස් මොනවාද කියන එක හඳුනා ගැනීම කරලා ඒවා අපි බාහිරව දතා ගන්නේ මොන ආකාරයකද සහ ඒවා පාසලෙන් අපිට ලැබෙන්නේ මොන උපකරණද කියන එක අපි මූලික හඳුනා ගැනීම කරා. ඒ හඳුනා ගැනීම අනුව අපි බාහිර වෙන උපකරණ අපේ උදාහරණයක් අපේ කැමරා උපකරණ වල ඡායාරූප ගන්න ඕන ස්ටිල් කැමරාස් ටික අපි අපේ බාහිර පාර්ශවයෙන් අපේ ඉන්න සහෝදරයෙක් කතා කරලා සහ වීඩියෝ කැමරාව මේ විශ්වවිද්‍යාල පද්ධතියේ කැම්පස් එකේ ඉන්න වීඩියෝ කැමරා එක ඒ කාරණාත් එක්ක ඉතුරුයි අපිට බාහිර මේක ස්ට්‍රීම් කරගන්න සහ ඉතුරු වන මයික්ස් කැම්පස් අපේ උත්සවයේ අපිට වන තාක්ෂණික කරුණු ටික සපයා ගන්න අවශ්‍ය පාසලේ නොමැති උපකරණ ටික අපි පිළියෙන් සපයා ගන්නවා. සපයාගෙන උත්සවයේ දවසේ ඊට කලින් දවසේ අපිට වන උපකරණ ටික උත්සව ශාලාවේ සවි කරලා PSL එකක් කරලා ටෙස්ට් ඩ්‍රයිව් එකක් කලින් දවසේ අපි ටෙස්ට් ඩ්‍රයිව් එකක් ගියා. ඊට පස්සේ අපි උත්සවයේ දවසේදී අපිට තිබුණේ මුලින්ම අපි කලින් සපයාගෙන සාදාගෙන තිබ්බා මේකේ තියෙන අපි හදාගත්ත ඇජෙන්ඩා එක. ඒක තමයි අපි ටෙක්නිකල් ඇජෙන්ඩා එකක් මේක හදාගෙන තිබ්බා. මේ රාජකාරිය ඇතුලේ ටීම් එකක් මේ ටීම් පහකට අපි බෙදලා හිටියට උත්සවයේ තියෙන දවසේ අපිට මේ ආයත තව රාජකාරිය තිබුණා ටෙක්නිකල් ඇජෙන්ඩා එක. ඒක උදේ 6 වෙනකොට මුළු ටීම් එකම ගෙන්නගෙන 6 වෙනකොට ටෙක්නිකල් බ්‍රීෆින් එකක් අරගෙන සියලු දෙනාට තමන්ගේ දෛනික දවසේ තියෙන රාජකාරිය පිළිබඳ මූලික දැනුවත් කිරීමක් සිදු කරලා ඒ අනුව තමන්ගේ කණ්ඩායමේ රාජකාරිය වලට අමතරව උත්සවයේ රාජකාරිය ගැන ගණන් කරනවා. ඊට පස්සේ උත්සවයේ සාමාන්‍ය කටයුතු පටන් අරගෙන උත්සවයේ යනකොට අපේ එක සහෝදරයෙක් කීම දෙනෙක් සම්පූර්ණ තාක්ෂණික කටයුතු සවුන්ඩ් මික්සර්ස් ඒ කන්ට්‍රෝල් ටික හැන්ඩ්ලින් ටික කරා. ඊට අමතරව තව කීප දෙනෙක් මේ සම්පූර්ණ ඕවරෝල් ටයිම් කැල්කියුලේෂන් එකයි ටයිම් එක මැනේජ් කරගෙන උත්සවයේ හරියට මැනේජ් කරගෙන යන්නේ කොහොමද කියන එක සම්බන්ධයෙන් මේක. උත්සවයේ අවසානයේ මේකේ අපි ලබාගත් වීඩියෝ දර්ශන සහ ඡායාරූප නිසිපරිදි අපි ડોකියුමන්ට් ටීම් එක හදලා තිබුණා ටෙස්ට් රිලීස් එකක්. ඒකත් එක්ක විෂුවල්ස් ටික එඩිට් කරලා මාධ්‍ය ආයතනවලට යොමු කරන රාජකාරී කරලා පිළිම සංස්කරණය කරනවා. ඊට අමතරව අපි බාහිරින් කියන උපකරණ ටික නැවත එළියට අරගෙන අපිට පාසල අපිට ලබා දුන්න ආකාරයේ උපකරණ ටික නැවත යථා තත්ත්වයේ පාසලට බාර දීමේ රාජකාරිය සිදු කරනවා. මේ රාජකාරිය ඇතුලේ ඊට පස්සේ අපේ ප්‍රොමෝෂන් ටීම් එකේ පස්සේ දීලා කරපු වීඩියෝස් වල ෆුටේජස් ඒවා Facebook එකේ ආවර්තනය කරගෙන ඒක දිගට කන්ටිනියු කරගෙන යන එක තමයි අපේ මේ මූලික අපිට රාජකාරිය. මේකේ මම ඊළඟට ආරාධනා කරනවා ඒ සහෝදරයට මේකේ අපි කරපු රිසර්ච් එක ගැන ඉදිරි